නම්ගම් සහ ස්ථාන නාමයන් වෙනස් කොට ඇත. ලෝකයේ විවිධ එකතුන් තියෙනවා. වාහන, මුද්දර, පරණ කාසි, එතකොට පරණ වාහන ඔය විදිහට කෙනාගෙන් කෙනාට වෙනස්. තමුන්ගේ කැමැත්ත, අකමැත්ත මත නොයෙකුත් දේ එකතු කරමින් එකතුවක් විදිහට තියාගෙන ඉන්න එක ලෝකේ පුරාම තියෙන දෙයක්. ඔය අතරිනුත් ලෝකේ පුරාම ලොකු වටිනාකමක් තියෙන එකතුවක් තමයි ක්ලාසික් කාර් කලෙක්ෂන්. අපේ වචනින් කිව්වොත් පරණ කාර් එකතුන්. ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක සාමාන්‍ය පවුලකට කාර් එකක් ගන්නවා කියන්නේ බොහොම අමාරු දෙයක්. ඒ නිසා මෙහි පරණ කාර් එකතුන් එහෙම ටිකක් අඩුයි. හැබැයි නැතුව නෙවෙයි. මන් දන්න පොරක් ඉන්නවා මිනිහට තියෙන්නේ පරණ කාර්. එහෙමත් නැත්නම් ක්ලාසික් කාර් පිස්සුවක්. මිනිහා කොයිතරම් වාහන පිස්සෙක්ද කිව්වොත් ඌට තනියමම ඕනම වාහනයක් හදන්න පුළුවන්. වාහනයක් ගන්න යනවා නම් මාත් ඌව තමයි එක්කන් යන්නේ. වාහනේ එන්ජිමේ සද්දෙන් වාහනේ ලෙඩ ටික සේරම කියන්න තරම් ඌ වාහන කාපු එකෙක්. හරි. දැන් මේ වාහන පිස්සෙක් ගැන කියන්නේ. ඔහොම ඉන්නකෝ මම මගෙන්ම කතාව පටන් ගන්නම්. මම සුපුන් කාවින්ද. පදිංචිය රත්නපුර. එතකොට මං කරන්නේ පවුලෙන් ලැබුණු බිස්නස් එකක්. අපේ තාත්තා මැණික් මුදලාලි කෙනෙක්. බොරු කියන්න ඕනේ නෑනේ. අපිට සල්ලි භාගය හොදට තියෙනවා. මැණික් බිස්නස් වගේම තේ වතු, රබර් වතු එහෙමත් තියෙනවා. මං කලින් කිව්වා නේද පරණ කාර් පිස්සෙක් ගැන. ඌ තමයි ඉස්කෝලේ කාලේ ඉඳන් මගේ හොඳම යාළුවා. චමත් රණසිංහ. අපේ තාත්තට වගේම චමත්ලටත් මැණික් බිස්නස් උත් වතු වගාවුනුත් තිබුණා. මං හිතන්නේ ඒ නිසාම අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා. චමත් ක්ලාසික් කාර් පිස්සුවාවේ අංකල්ගේ. චමත් වගේම අංකලුත් ක්ලාසික් කාර් වලට පුදුම විදිහට ආදරය කරා. මං හිතන්නේ චමත්ලා දිහා ක්ලාසික් කාර් විතරක්ම 10ක් 15ක් විතර තියෙන්නේ නැති. අපි වගේම සල්ලිකාරයෝ නිසා ඒවා වියදම් කරන්නත් විදියක් තියෙන්න එපැයි. එක අතකට ඒක වියදමක් කියනවට වඩා ඒක ලොකු ඉන්වෙස්ට් එකක්. මොකද හැම වාහනයක්ම මුල ඉඳලම අලුතෙන්ම හදලයි තිබ්බේ. චමත්ලා වගේ ක්ලාසික් කාර් වලට ආදරය කරන අය සමහර වාහන ඉල්ලන්නේ කෝටි ගණන් වලට. කොයිතරම් සල්ලි තිබ්බත් ගේන සේරම වාහන හදන්නේ චමතුයි අංකලුයි විතරයි. කිසිම ගෑරේජ් එකකට වාහන දාන්නේ නැහැ. චමත් ගාව තිබ්බ වාහන වලින් වැඩි හරියක්ම යුරෝප් වලයි ඇමරිකන් වාහනයි. ජපනීස් වාහනේම නම් තිබ්බේ 2-3ක් වගේ තමයි මං හිතන්නේ. මර්සිඩීස්, ෆෝඩ්, ෂෙවි, ලින්කන්, එතකොට වෝල්වෝ, කැඩිලැක්, ඩච් ඔය වගේ වාහන බ්‍රෑන්ඩ් තමයි වැඩි හරියක්ම තිබ්බේ. ඔන්න එක දවසක් චමිතය මට කතා කරලා අහනවා වීකෙන්ඩ් එකේ ෆ්‍රීද කියලා. පොඩි ගමනක් යන්න තියෙනවා එනවනම් වරෙන් කියලා කිව්වා. මට කොහොමත් වීකෙන්ඩ් එකේ බිස්නස් වැඩ නැති නිසා මාත් එහෙනම් යමන් කියලා කිව්වා. සෙනසුරාදා උදෙන්ම අපි යන්න ගත්තේ මොරටුවට. පැය 3ක් විතර ඩ්‍රයිව් කළා අපි ආවේ පරණ මල් ශාලාවකට. ඒ තරම් ලොකු එකක් නොවුනත් ඒක ගොඩක් පරණයි. මල් ශාලාවේ නම මං මෙතනදී නොකිය ඉන්නම්. චමත් මාව එක්කන් කෙලින්ම ගියේ අයිතිකාරයව හම්බෙන්න. මේ මිස්ටර් සමරජීව නේද? ඔව්. එතකොට මේ මං චමත් රණසිංහ. ප්‍රදීප් රණසිංහ මගේ තාත්තා. එතකොට මේ මගේ හොඳම යාළුවා සුපුන් කාවින්ද. ආනේ මේ අපේ රණසිංහ මහත්තයාගේ පුතාද. මහත්තයා මට කතා කරලා කිව්වා පුතා එනවයි කියලා. ඒත් මං හිතුවේ නෑ
මෙච්චර ඉක්මනට එයි කියලා. කතාවෙන් අපි ඔෆිස් රූම් එකකට ගිහින් තේ එකක් බීලා කතා කරන්න වුණා. අංකල් වාහනේ බලමුද එහෙනම්? චමත් එහෙම කිව්වේ ඇත්තටම ඌට මාර හදිස්සියක් තිබ්බ නිසායි. ඔය අතරදී මං තනියම කල්පනා කරන්න ඕනේ මූ මේ මල් ශාලාවකට ආවේ වාහනයක් බලන්න. එතකොට දැන් ගන්න යන්නේ මිනි කාර් එකක්ද? ඇත්තටම මූට නම් පොදටම පිස්සු. මං එහෙම හිතුවේ ක්ලාසික් කාර් කලෙක්ෂන් එකක් තියාගෙන ඉන්නවයි කියලා මිනි කාර් ගන්න ඕනේ නැති නිසායි. එතකොටම අංකල් ඕ යන් පුතා. හැබැයි වාහනේ නම් අවුරුදු 20කින්වත් පාවිච්චියක් උනේ නැහැ. එහෙම කියාගෙන අංකල් අපිව එක්කන් ගියේ මල් ශාලාවේ දිග හෝල් එකකින් ඇතුළට. හෝල් එකේ කෙරවලේම පරණ බඩු ගොඩ ගහලා තිබ්බා. ඒ අස්සෙම පරණ මිනි කාර් එකක් තිබුණේ දූවිලි වලිනුයි මකුළු දැල් වලිනුයි හොදලා වගේ. කිලෝ ගානකට දූවිලි මකුළු දැලුයි තිබ්බේ. වාහනේ වටේ වට දෙක තුනක් කැරකිලා හොදට බලපු චමත් අංකල් කීයක තියෙනවද කියලා ඇහුවා. "ඕ පුතේ ඉන්න මං ගේන්නම්" කියලා ආපහු අංකල් ඔෆිස් රූම් එක පැත්තට යන්න ගියා. ඔබට පිස්සු තද වෙලාද? මේ මිනි කාර් එකක් ගන්න යන්නේ ඈ? මිනි කාර්? ඔබලා වගේ වාහන ගැන දන්නේ නැති උන්ට තමා මේවා බං මිනි කාර්. එහෙමද මහත්තයෝ? දැන් එහෙනම් කියන්නකො බලන්න. මිනි ඇදලා පැත්තකට දාලා තියෙන කාර් එකට කියන්න ඕනේ මොකක්ද කියලා. මෙහෙමයි. යුරෝප් සයිඩ් එකේදී ස්ටේෂන් වැගන් කියනවා. US වලදී නම් ෆැමිලි වැගන් කියලාත් කියනවා. අපේ රටේ මේවා මිනි කාර් වුණාට ඒ රටවල් වල මේවා ෆැමිලි වෙහිකල් බං. හරි මොන මගුල වුණත් මිනි ඇදපු වාහනයක් ගන්න තරම් ඔබට පිස්සුද? ඔබ හිතන්නේ මේකේ මිනි කීයක් නම් ඇදලා ඇති කියලාද? 100ක් 200ක් සමහර විට 1000ක් 2000ක් වෙන්නත් පුළුවන්. මිනි කීයක් ඇද්දත් බං ඒවා ආයේ බානවනේ. ඔබ හිතන්නේ මිනි ටික තාම කාර් එකේ තියෙනවා කියලාද? චමත් එහෙම කිව්වේ කිසිම ගාණක් නැතුව. ඌට හොදයි නම් මට මොකෝ. කොහොමත් මූට වාහනේ සෙට් නම් මේක ගන්න එක සක්කරයාවත් නවත්තන්නේ නෑ කියන එක මං පොතටම දන්න හින්දා කට වහගෙන පැත්තකට වුණා. ගොඩ වෙලාවකට පස්සේ අංකල් වාහනේ යතුරු අරගෙන ආවේ. ටිකක් හොයාගන්න අමාරුණා පුතේ. අවුරුදු ගානකින්නේ ඕවා බැලුවේවත් නෑ කියාගෙනයි. ඇත්තටම වාහනේ ඉන්ටීරියර් එක හොදටම තිබුණා. නිකන් අලුත් වාහනයක් වගේමයි. මොනවා වුණත් පාවිච්චි කරපු එක ඒ කාලේ පරිස්සමට පාවිච්චි කරලා තියෙනවා. වාහනේ ඇතුළට නැගලා ඩෑෂ්බෝඩ්, ස්ටීරින් වීල් එක, ජියර් ලීවර් එක සේරම බලපු චමත් අංකල් වාහනේ තියන්නේ කාගේ නමටද? ඩොකියුමන්ට්ස් එහෙම ක්ලියර් නේද? කියාගෙන චමත් වාහනේ එළියට බැස්සේ පුදුම සතුටකින්. ඩොකියුමන්ට්ස් නම් තියන්නේ සේරම මගේ නමට. හැබැයි ලයිසන් ඉන්ෂුරන්ස් නම් පාවිච්චි නවත්තපු කාලේ දන්ම නෑ. ඒ ටික පුතාට හදාගත්ත හැකි නේද තාත්තට කියලා? නැත්තම් ඒ ටික මං ක්ලියර් කරලා හරි දෙන්නම්. ඒව නම් ප්‍රශ්නයක් නෑ අංකල්. අංකල් මේකට කීයක් වගේද බලාපොරොත්තු වෙන්නේ එතකොට? කොහොමත් පුතේ මේක මිනි ඇදපු කාර් එකක් නිසා මේවා ගන්න තියා මිනිස්සු මේකක් දිහා ඇහැක් කැරලවත් බලන්නේ නෑ. පුතා ඉතින් තාත්තා වගේම ටේස්ට් එකක් තියෙන නිසා මේක ගන්න ආපු නිසා පුතාම සාධාරණ ගාණක් කියන්නකො බලන්න. අංකල් 1 මිලියන් වගේ තමා මගේ ගාණ. අංකල්ගේ කැමැත්ත කොහොමද දන්නේ? අනේ පුතා ඒ වගේ ගානකට මේක දෙන්න මං අකමැති වෙන්නේ මොකෝ. මං කැමති. යන් පුතේ එහෙනම් මං ඩොකියුමන්ට්ස් ටික ලෑස්ති කළා
ගන්න. පොඩි වෙලාවක් යයි. පුතාලා එතකන් ඉන්නවද නැත්තම් එළියට ගිහින් එනවද? මොකෝ කරන්නේ? අපි පොඩ්ඩක් එළියට ගිහින් එන්නම් අංකල්. පේපර්ස් ටික රෙඩි කළා අංකල් කියන්නකෝ කියලා චමතුයි මායි එළියට එන්න ආවා. අපි එළියට ආපු ගමන් මං චමත්ගෙන් ඇහුවේ ඒ බඩ පිස්සුද බං? අච්චර පරණ මිනි කාර් එකක් ලක්ෂ 10ක් දීලා ගන්න තරම්. ඔබ දන්නවනේ මගේ 2.50 වැඩ නෑ. මං මගේ හිතට අවංකවම ඒකේ වටිනාකම කිව්වේ. අනික බං මං ඒක ගන්නෙත් ඒකේ වටිනාකමක් තියෙන හින්දා. තේරුණාද ඔබට? කියලා චමත් මගෙන් ඇහුවම මට උගේ මේ වැඩ නම් කිසිම දවසක තේරුම් ගන්න බැරුවයි හිටියේ. අංකල් පේපර්ස් ටික ලෑස්ති කරනකම් අපි වාහනේ අරන් යන එක ලෑස්ති කරගත්තා. පැයකින් විතර අපි ගිහින් පේපර්ස් ටික සයින් කළා. සල්ලි දීලා ආවේ වාහනේත් පටවගෙනමයි. වාහනේ චමත්ලා දිහායින් බෑවයින් පස්සේ මං ටික වෙලාවක් ඉඳලා ගෙදර යන්න ආවේ ගමන් මහන්සිය නිසායි. පැය ගාණක්ම වාහනේ ඇතුළේනේ. පහුවදා ඉරිදා නිසා මං එහෙම්මම ගියේ චමත්ලා දිහාට. ඊයේ ඌ ගත්ත මිනි කාර් එකේ තත්ත්වෙ මොකෝ කියලා බලන්න. උදේ මං එහෙ යද්දිත් මෝ වාහනේ ගලවගෙන මජං නාගෙන හිටියේ. මට ඉතින් හොදටම hina. ඇයි බං ඔය මජං ගාගෙන ඉන්නේ? ඕක ගෑරේජ් එකකට දාලා හදව ගනින්කෝ. පිස්සුද බා? මේ වාහන හදන එකත් පට්ටම ආතල් වැඩක්. අනික ගෑරේජ් වලට දාන්නේ මොකටද බං? මම්ම හදනවා. ඌ කොහොම කිව්වත් මට මගේ වාහනේ සර්විස් එකට දාන එකත් පුදුම වදයක් වෙලයි තිබ්බේ. අපේ දිහත් වාහන 3-4ක්ම තියෙනවනේ. තාම ඕක ගෙනාව විතරනේ බං. ඔබට ඔච්චරටම හදිස්සිය මොකෝ? එහෙම තමා. මට වාහනේ රේස්ටෝ කරලා ඉවර වෙනකන් කෑවේ බීවේ නෑ වගේ තමා. ඔන්න බලහංකෝ. මං මේක මාස 6ක් යන්න කලින් රේස්ටෝ කරලා ඉවර කරනවා. අන්න එදාට ඔබත් මේකේ වටයක් දාන්න යම. අනේ මේ ඔබ ඕක මාස 6 නෙවෙයි දවස් 6න් රේස්ටෝ කරලා ඉවරුණත් මම නම් ඕකේ වටයක් යන්න නෙවෙයි. ඕකට නගින්නේවත් නෑ. හරිද? අම්මෝ මේ මෙයා බය වෙලා වාහනයකට නගින්නත් බයයි. හරි යමන් ඇතුළට. එහෙ අරුත් එක්ක ටික වෙලාවක් කතා කර ඉඳලා මං ආපහු එන්න ආවේ අරු ආයමත් වාහනේ ගලව ගන්න ගත්තු නිසාමයි. පහුවෙනිදා හදිස්සියෙම මට ඩුබායි යන්න වුණේ හදිස්සියේ බිස්නස් මීටින් එකක් හින්දා. මීටින් එකෙන් පස්සේ සතියක් විතර ඩුබායි වල ඉන්නවා කියලා හිතාගෙන හිටියත් මට මීටින් එක ඉවර වුණ ගමන්ම ආපහු එන්න උනේ හීනකින්වත් නොහිතපු කරදරයක් හින්දා. ඒ චමත්ගේ අම්මයි තාත්තයි නැති වෙලා කියන ආරංචිය හින්දා. එදා රෑ වෙද්දිම එයාපෝට් එකෙන් බැස්ස මං කලාම්බෝ වල නවතින්නේ නැතුව රෑම ගෙදර එන්න ආවේ චමත්ලා දිහා යන්න ඕනේ හින්දා. හිතා ගන්නවත් බැරි විදිහට චමත්ලා අම්මයි තාත්තයි ගිය වාහනේ ලොකු ලොරියකට හැප්පිලා හොස්පිටල් ඇඩ්මිට් කරන්න යද්දිත් මගදිම දෙන්නම නැති වෙලා. චමත්ලා තාත්තා ඇත්තටම හොඳට වාහන ඩ්‍රයිව් කරනවා. වේගෙන් යන්නෙත් නැහැ. මට පුදුමයි මෙහෙම දෙයක් වෙච්ච එක. චමත්ලා අම්මයි තාත්තයි ගිහින් තිබ්බේ රේන්ජ් රෝවර් එකේ වුණත් වාහනේ ලිස්සලා ගිහින් ඉස්සරහින් ආපු ලොරියක හැප්පිලා තමයි තියෙන්නේ. මං අපේ ගෙදර ගිය ගමන් එහෙම්මම චමත්ලා දිහාට ගියා. ඒ අද්දිත් චමත් පැත්තකට වෙලා අඩයි හිටියේ. ෂේප් එකේ උගාවට ගිය මං උගේ හිත හදන්නයි. සිද්ධ වුණ දේ මුල ඉඳන් අහලා ඌත් එක්කම ටිකක් කතා කරන්නයි කියලා එළියට ආවේ. උගේ දුක වාහන ටික හින්දාවත් අඩුවේ කියලා මට හිතිච්ච හින්දායි. හැබැයි මං හිතපු දේ උඩු යටිකුරු කරලා චමත් එළියට ආපු ගමන්
ආයෙමත් අඩන්න ගත්තා. ඒ ඇයි කිව්වොත් මේ වාහන වලින් වැඩි හරියක්ම චමත්ගේ තාත්තගේ. වාහන ටික දැකපු ගමන් චමත්ට ආයෙත් තාත්තව මතක් වෙලා. කොහොම හරි උඩට එක්කන් ගිහින් උගේ දුක ටිකක් අඩු වෙනකන් මට කතා කර කර ඉන්න පුළුවන් වුණා. ඇත්තටම මලගෙදර අපිට කරන්න තරම් වැඩක් තිබුණේ නැහැ. මොකද මල් ශාලාවෙන් සේරම වැඩ ටික බාර අරගෙනයි තිබුණේ. ඒක හින්දා මං චමත් එක්කම හිටියේ උගේ හයියටයි. නැති උනේ චමත්ලා අම්මයි තාත්තයි වුණත් මටත් සෑහෙන්න ලොකු දුකක් තිබුණා. මොකද අපි වැඩි හරියක් ඉස්කෝල් කාලේ පාඩම් කරේ චමත්ලා දිහා. එතකොට ආන්ටි අංකලුයි දෙන්නම මටත් සැලකුවේ එයාලගේම දරුවෙක්ට වගේ. අවසන් කටයුතු වලින් පස්සේ මං අරුත් එක්ක ආයෙත් කතාවට වැටුනේ. දැන් සේරම උගේ අතේ තියෙන හිඳයි. මේ අහපන්කෝ දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි. තේරුණාද? අපි කිසිම කෙනෙක්ට ඒ දේවල් වෙනස් කරන්න බෑනේ බං. බලහන් මේ බිස්නස් මේ විදිහට ගේන්න උඹලා තාත්තා කොයිතරම් කට්ටක් ගන්න නැතිද? මං නම් උඹට කියන්නේ ඔබ මේ බිස්නස් ටික පුළුවන් තරම් තව දියුණු කරොත් අංකල් උනත් කොයිතරම් සතුටු වෙයිද? අන්න ඒක හිතලා ඔබ හොදට වැඩ ටික කරහන්. ඔය විදිහට පැය දෙකක් තුනක් කතාවෙන් පස්සේ අරෝගේ හිත පුළුවන් විදිහට හදලා මං ගෙදර එන්න ආවේ දවස් දෙක තුනකින්ම මට හරියම නිින්දක් තිබ්බේ නැති හින්දා. පහුවදා උදෙන්ම මං ගියේ චමත්ව බලන්නයි. මං ගියේ සාමාන්‍යයෙන් උදේ 8ට වගේ. ඒ යද්දෙත් චමත් අලුතින් ගෙනාපු වාහනේ ගලවගෙන ඉන්නවා. ඇත්තටම මට ඒක දැක්කහම මුලින්ම පුදුම හිතුණා. ඊට පස්සේ මගේ ඔළුවට ආවේ මෝ අම්මටයි තාත්තටයි පස්සේ වැඩියෙන්ම ආදරේ මේ වාහන වලට නේද කියන එක. ඕ වාහනේ කෑලි කලවද්දිම ඕත් එක්ක කයියක් අහගෙන හිටිය නිසා වෙලාව යනවා මට තේරුණේවත් නැහැ. රෑ වෙලා තිබ්බ නිසා මං ආපහු ගෙදර එන්න ආවා. කොහොම සති දෙකක් වගේ යනකම්ම අරෝ වෙන කිසිම වැඩක් කරන්නේ නැතුව වාහනේ හදන එක විතරක්ම කරේ ඌට තිබ්බ දුක නිසා වෙන්නේ නැති. ඒ සති දෙක තුනටම උගේ බිස්නස් සේරම හැඩල් කරේ මං. කොහොම හරි ඔය සති දෙක තුනෙන් පස්සේ මෝ ආයෙත් පරණ තත්වයට ආවා. මං හිතන්නේ මුගේ දුක තුනී වෙන්න වාහනේ ලොකු උදව්වක් වෙන්නේ නැති. කොහොම හරි මෝත් සාමාන්‍ය විදියට ඉන්න නිසා මාත් මගේ වැඩ ටික පුළුවන් විදියට බලාගෙන ඌවත් බලලා හිටියා. කොහොම හරි වාහනේ ගෙනත් මාස 5කට විතර පස්සේ මෝ මට කතා කරලා කිව්වා ඉක්මනට වරෙන්කෝ පොඩි හදිස්සියක් බං. මාත් ඉතින් මේ පාර මොනා වෙලාද කියලා දන්නේ නැති නිසා ඉක්මනටම උන්ගේ දිහාට ගියා. ඒ යද්දිත් මෝ නිකන් අමුතුම විදිහේ වාහනයක් තියාගෙන hina වෙවි ඉන්නවා. ටිකක් ළඟට ගිහින් බලද්දී මටත් හරියටම අඳුර ගන්න පුළුවන් වුණේ. මේට මාස 5කට කලින් වගේ මාත් එක්කම ගිහින් අරන් ආපු පරණ මිනි කාර් එක. ඇත්තටම වාහන වලට කිසිම ආසාවක් නැති මට වුණත් ඒක දැක්ක ගමන් ආසාවක් ආවේ නෑ කිව්වොත් ඒක බොරු. ඒ තරම් ලස්සනට වාහනේ චමත් හදලා තිබුණා. මොනවා වුණත් මේක කලින් මිනි ඇදපු කාර් එකක් හින්දා මට වාහනේට නගින්නවත් හිතුනේ නෑ. මොකද ඇත්තටම කිව්වොත් පොඩි බයක් වගේම ඊටත් වඩා ලොකු පිළිකුලක් තමයි මට ඒක ගැන තිබ්බේ. මොන දේ වුණත් මේ වාහනේ ගැන දන්නේ නැති එකෙක් නා කියන ගාණක් දීලා වාහනේ ගන්න තරම් ලස්සනට හදලා තිබ්බා. මොකෝ ඔබට තාම මේක මිනි කාර් එකක් වගේද පේන්නේ? නෑ දැන් නම් මේක මිනි කාර් එකක් කියලා කියන්නවත් බෑ. හැබැයි මං නම් පුතෝ මේ කියන්නේ නෑ.
උඹේ කැමැත්තක්. මං සේරම ටික ටෙස්ට් කරලා බැලුවා. වත්තේ පොඩි ටෙස්ට් ඩ්‍රයිව් එකකුත් දාලා බැලුවා. මං එහෙනම් පාරේ පොඩි රවුමක් දාලා එන්නම්. උඹ එකේ වරෙන් මේකෙන්නෙත් නෑනේ උඹ. ඊට පස්සේ දෙන්නම වාහන දෙක පාරට දැම්මේ ඩ්‍රයිව් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා බලා ගන්නයි. මගේ වාහනය ගියේ කොච්චර ලස්සනට හදලා තිබ්බත් මිනි කාර් එකක යන්න මට තිබ්බ අපිරියාව නිසා. චමත් කැඩ්ලැක් එකේ ඉස්සරහින්ම යද්දි මම මගේ ලෑන්ඩ් ක්‍රූසර් එකේ උගේ පිටිපස්සෙන්ම ගියා. ඔය විදිහට අපිට වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ. එක පාට චමත් ගහපු බ්‍රේක් පාරක් නිසා චමත්ගේ වාහනේ ලිස්සලා ගිහින් ඉස්සරහින් ආපු ලොරියක හැප්පුණේ චමත්ගේ අම්මලා ඇක්සිඩන්ට් වුණ විදිහ මතක් කරගෙනමයි. වාහනේ හිම්මම නවත්තපු මං දුවගෙන ගියේ චමත්ට මොකෝ වුනේ කියලා බලන්නයි. අලුතෙන්ම හදපු වාහනේ ඉස්සරහා කොඩු පට්ටම් වෙලා දොර අරින්න හැදුවත් හැප්පුණ පාරේ සැරට දොර හිර වෙලා කොහොම හරි දොර හයියෙන්ම ඇදපු පාර ඒක අරගත්තා. චමත්ව දැකපු මට දෙයියෝ සිහි වුණා. වාහනේ කිසිම එයා බෑග් සේෆ්ටි ෆීචර් එකක් නැති නිසා චමත්ගේ ඔළුව කෙලින්ම ස්ටීරින් වීල් එකේ වැදිලා ඔළුවෙන් ලේ ගලනවා. ඩෑෂ්බෝඩ් එකේ කෑලි ගැලවිලා හැමතැනම. තවත් එක මොහොතක්වත් බලා නොහිටපු මං කෙලින්ම සීට් බෙල්ට් ගලවලා චමත්ට සිහිය තියනවද කියලා බැලුවා. නෑ. ඔළුව වැදුන පාරේ සැරට සිහිය නැති වෙලා. මිනිස්සු වට වෙලා බලාගෙන ඉද්දි මං චමත්ව වඩාගෙන ගියේ මගේ වාහනේට. චමත්ව වාහනේට දාගත්ත මං කෙලින්ම හොස්පිටල් එකට ගියේ මීට කලින් ජීවිතයට නොගියපු වේගයකින්. මං හිතන්නේ හොස්පිටල් එකට යන්න විනාඩි 5ක්වත් ගියේ නෑ මට. චමත්ව එහෙම්මම ICU දාපු මම වෙච්ච කිසිම දෙයක් හිතාගන්න බැරුවයි හිටියේ. හරියට නිකන් ෆිල්ම් එක වගේ තමයි සිද්ධ වුණේ. ආන්ටිලා ඇක්සිඩන්ට් වෙලා තිබුණෙත් මෙහෙම්මමයි. එතකොට චමත්වත් ඒ විදිහටම ඇක්සිඩන්ට් උනේ වාහනේ මොකක් හරි ෆෝල්ට් එකක් නිසාද නැත්නම් වෙන මොකක් හරි හේතුවක් හින්දාද කියන එක මට තේරුම් ගන්න බැරි වුණා. පැයකට විතර පස්සේ සර්ජරි එකෙන් ඉවර වෙලා ડોක්ටර් ඇවිත් මට කතා කළා. මේ පේෂන්ට්ගේ කවුද? මං චමත්ගේ යාළුවෙක් ડોක්ටර්. ඇක්සිඩන්ට් එක වෙලාවේ මං එතන හිටියා. ඔව්. ඒකනම් චමත්ගේ වාසනාව. තව මිනිත්තු 2-3ක් පරක් වුණා නම් තත්ත්වෙ මීට වඩා බරපතල වෙන්න තිබුණා. දැන් ප්‍රශ්නයක් නෑ. තව ටිකකින් යාළුවට සිහියයි. එතකොට ඔයාට යව බලන්න පුළුවන් කියලා ડોක්ටර් යන්න ගියා. තවත් පැයක් නැත්තම් පැය දෙකකට විතර පස්සේ චමට්ට සිහිය ආවා. මං ඒත් මුකුත් අහන්න ගියේ නැත්තේ ඌ බය වෙයි කියලා. හැප්පිච්ච වෙලාවේ ඔළුව පැලිලා තිබුණ එකට මැහුම් දාලා තිබුණා. ආයේ පොඩි තුවාල ටිකක් ඇරෙන්න වෙන කිසිම බරපතල ආබාධ නොතිබිච්ච නිසා සතියකින් විතර ඩිස්චාර්ජ් කරන්න පුළුවන් වෙයි කියලා තමයි හොස්පිටල් එකෙන් කියලා තිබුණේ. ඒත් සතියක් යන්නත් කලින් ඇක්සිඩන්ට් එකෙන් දවස් 3කට පස්සේ චමත්ව ඩිස්චාර්ජ් කරලා තිබ්බා. ගෙදර ආව ගමන් චමත් කිව්වේ මචං අර කාර් එක පරණ යකඩ වලට හරි දීලා දාපම්බා කියලායි. මම මුලින්ම හිතුවේ ඌ එහෙම කිව්වේ අමාරුවේ මාස ගාණක් හදපු වාහනේ ෆස්ට් ඩ්‍රයිව් එකේදීම හැප්පුණ නිසා කියලායි. ඒත් ඌ කිව්ව දෙයින් මට තරු පෙවුණා. මචං ඇක්සිඩන්ට් එකට හේතුව වාහනේවත් මගේවත් ෆෝල්ට් එකක් නෙවෙයි බං. මම වාහනේ ඩ්‍රයිව් කරද්දී මිරර් එකෙන් දැක්කා වාහනේ ඇතුලේ මිනි පෙට්ටියක් තියෙනවා. ඒක මොකක්ද කියලා බලන්න පිටිපස්ස හැරුණ වෙලාවේ තමයි මාව ඇක්සිඩන්ට් උනේ බං
ඈ වාහනය ඇතුලේ මිනි පෙට්ටියක් තිබ්බා. මං කිව්වා ඔබට ඔය මිනි කාර් එකක් ගද්දි ඕවා ගන්න එපා කියලා. කොහෙද? ස්ටේෂන් වැගන්ද ෆැමිලි වැගන්ද කියලා පඬිතයා ගත්තේ ඕක. හරි බං. ඔබ කිව්වා වගේ වෙච්ච දේ වෙලා ඉවරයි. අපිට වෙච්ච දේ වෙනස් කරන්න බෑ. දැන් ඕක විකුණලා දාහන්. තව එකෙක් මැරෙන්න කලින්.